උන්වහන්සේ නොමැති නම් අද අපි මෙතනත් නැහැ. ඒ නිසා අපි ඒ ආත්මය ඉල්ලලා මේ උදෑසන ඒ ආත්මය මා තුළ තිබෙනවා. ඔබ තුළ තිබෙනවා. ඒ ආත්මයට අපි ස්තුති කරමු මේ උදෑසන මේ ගීතිකාව තුළින්. සියලු දෙනාම දන්න ගීතිකාවක් අපි අත්වල සන්නාදිතමින් අපි උන්වහන්සේව මහිමයට පත් කරමු මේ උදෑසන. තොසවලා ස්වර්ගයට ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි ඔබේ නාමය ඔසවමි. ස්වාමින්ගේ ආත්මය නැවත වාරයක් ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි ඔබේ නාමය ඔසවමි. උන්වහන්සේගේ නාමය ඔසවන්න මේ උදෑසන වට පිට බලන්න එපා, ළඟ ඉන්න කෙනා දිහා බලන්න එපා. උන්වහන්සේට ඔසවන්න නැවත වාරයක් ස්වාමින්ගේ ආත්මය නැවත වාරයක් උන්වහන්සේට ස්තුති කරමින් ඔබගේ මුඛය විවෘත කරමින් නැත ඔසවමින් උන්වහන්සේට ස්තුති කරන්න මේ උදෑසන. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි ඔබේ නාමය නමදින්නෙමි. ඔබ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි. ඔබ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි. දෙව් වචනය දෙන්න වහලුන් සැම නිදහස් යන්න පිදුණු සිත් සනස වලන්න ආත්මේ මාරගෙන යන්න. දිලිදුන්හට දෙව් වචනය දෙන්න වහලුන් සැම නිදහස් යන්න පිදුණු සිත් සනස වලන්න ඔබේ ආත්මෙන් මාරගෙන යන්න. කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය ඔබේ ආලේපේ මා සමගින් වේ. මා සමිඳුන් පෙර මඟ සදමිනේ. කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය ඔබේ ආලේපේ මා සමගින් වේ. මා සමිඳුන් පෙර මඟ සදමිනේ. මේ උදෑසන ඔබේ මුඛය විවෘත කරලා ඔබගේ දෑත් ස්වර්ගයේ දෙසට ඔසවලා උන්වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබගේ ආලේපයෙන් මාව පුරවන්න මේ උදෑසන. ඔබගේ ආත්මයෙන් මාව පුරවන්න මේ උදෑසන. මන්ද ඔබගේ ආත්මය නොමැතිව මට මේ ගමන යන්න බෑ. ඔබගේ මඟ පෙන්වීමක් නොමැතිව මට මේ ගමන යන්න බෑ. ශුද්ධාත්මයාණනි ඔබගේ ආලේපයෙන් පුරවන්න තව තවත් මාව ශක්තිමත් කරන්න. මම විනාශ වෙලා සිටින්න තිබුණා වූ ජීවිතයක්. නමුත් ස්වාමිනී ඔබගේ කරුණාව ඔබගේ ආදරය ඔබගේ ප්‍රේමය නිසයි ස්වාමිනී අද මම මේ ස්ථානයේ සිටගෙන සිටින්නේ. ඒ ඔබගේ ආත්මය මා තුළ තිබුණු නිසයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ තිබුණු නිසයි. උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ කිව්වා මම නුඹලාට සම්සිද්ධි කරුවාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා. ඒ වගේ උන්වහන්සේ ඔබ තුළ ඒ ආත්මය තබලා තිබෙනවා මේ උදෑසන. ඒ ආත්මය කරුණු කොටගෙන උන්වහන්සේ ඔබට මඟ පෙන්වමින් දවසින් දවස ඉදිරියටත් ඉහළටත් රැගෙන යන ආ දෙවියන් වහන්සේව සිටිනවා. උන්වහන්සේට ස්තුති කරන්න ඔබගේ මුඛය විවෘත කරලා උන්වහන්සේගේ ආත්මය නිසා ස්තුති ස්වාමිනී. ඔබගේ කරුණාව නිසා ස්තුති ස්වාමිනී. ගර්භයේ මාසරුව සමිදේ මම කුසගත් පෙර ඔබ මා හඳුනන්නේ. ජාතින් වෙත ඔබ මාගෙන යන්නේ මාමුව ස්පර්ශ කරන්නේ. ගර්භයේ මාසරුව සමිදේ මම කුසගත් පෙර ඔබ මා හඳුනන්නේ. ජාතින් වෙත ඔබ මාගෙන යන්නේ මාමුව ස්පර්ශ කරන්නේ. කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය දැන් ඔසවලා උන්වහන්සේගේ ආලේපය ඉල්ලන්න. කරුණාවේ නැවත වාරයක් උන්වහන්සේගෙන් ඉල්ලන්න. කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය ඔබේ ආලේපේ මා සමගින් වේ. මා සමිඳුන් පෙර මඟ සදමිනේ. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි
ඔසවන්න මේ උදෑසන ස්වාමීන්ගේ ආත්මය ඔසවන්න මේ උදෑසන උන්වහන්සේගේ ආත්මය ඔබ තුළ තිබෙනවා නැවත වාරයක් උන්වහන්සේට ස්තුති කරමින් ඒ ආත්මයට ගෞරවය දෙමින් උන්වහන්සේට මහිමය දෙමින් ඒ ආත්මය නිසායි අපි අද මේ ස්ථානයේ සිටින්නේ ස්තුති කරන්න උන්වහන්සේට ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි ඔබේ නාමය නමදින්නේ ඔබ අතිශුද්ධයි ස්වාමිනේ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි ඔබ අතිශුද්ධයි අලංකාරයි ඔබ අතිශුද්ධයි නැවත වාරයක් කියන උන්වහන්සේ අතිශුද්ධයි උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ ශුද්ධ වූ සිටින බැවින් නුඹලාද ශුද්ධව සිටපල්ලා කියලා උන්වහන්සේගේ වචනය උන්වහන්සේ කියා තිබෙනවා ඔබ අතිශුද්ධයි නැවත වාරයක් අවසාන වතාවට ඔබ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි ඔබ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි ඔබ අතිශුද්ධයි දැත් ඔසවලා දැස් වසාගෙන තේජසේ රජතුමනි ඔබ අතිශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි ස්තුති කරන්න උන්වහන්සේ අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට අපල සන්නාදයක් දෙන්න මේ උදෑසන ඒ ශුද්ධ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියනවා මම ශුද්ධව සිටී බැවින් නුඹලාද ශුද්ධව සිටපල්ලා කියලා මන්ද උන්වහන්සේ ශුද්ධ වූ තනන් වහන්සේ උන්වහන්සේට ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්න නම් ඔබත් මමත් ශුද්ධව සිටින්න ඕන මන්ද උන්වහන්සේගේ වචනේම තියෙනවා උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා උන්වහන්සේ කියනවා ශුද්ධව සිටපල්ලා උන්වහන්සේට ක්‍රියා කරන පිණිස